මම ජනිත විමුක්තිය කලංක මම වැඩසටහන අධීක්ෂණ සහ ඇග්‍රුම් නිලධාරී විදියට වැඩ කරනවා චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ මොනරාගල ව්‍යාපෘතිය වෙනුවෙන් හම්බන්තොට ව්‍යාපෘතියේ අනුග්‍රාහක දරුවෙක් විදියට 2004 අවුරුද්දේ ඉඳලා 2015 අවුරුද්ද දක්වා මම අනුග්‍රාහක දරුවෙක් විදියට මෙම ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. එහිදී මට ගොඩාක් ලොකු අවස්ථාවන් ප්‍රමාණයක් හම්බුණා මගේ ජීවිතය වෙනුවෙන්. ඒකේ පළවෙනිම මතකයක් විදියට මට හොඳටම මතක දේ තමයි 2009 අවුරුද්දේදී මට පුළුවන් වුණා දවස් 3ක නායකත්ව පුහුණු වැඩසටහනකට සම්බන්ධ වෙන්න. ඒ ලොකු අවබෝධයක් ලැබුණා කොහොමද නායකයෙක් විදියට කටයුතු කරන්නේ සහ කොහොමද තමන්ගේ සමාජය තුළ තමන්ගේ පාසල තුළ නායකයෙක් විදියට අනිත් පැත්ත එක්ක ගනුදෙනු කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් මම හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ මාව වෙනස් කරපු අවස්ථාව. ඉතින් එතනින් පටන් අරගත්ත මගේ මේ නායකත්ව ජීවිතය මම හිතන්නේ එතන ඉඳලා මට පුළුවන් වුණා ගොඩාක් දේවල් මගේ ජීවිතේට එකතු කරගන්න චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයත් එක්ක. අනුග්‍රාහක දරුවෙක් විදියට ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කාලේදී මට පුළුවන් වුණා මගේ ජීවිතේට ගොඩාක් ලොකු අත්දැකීම් ප්‍රමාණයක් එකතු කරගන්න. ඒකත් පුහුණු, වීඩියෝ කරන පුහුණු, කැමරා පුහුණුව, ඒකත් පාසල් උපකරණ මට ලැබුණා. ඒ වගේම අමතර පන්ති ගාස්තු මුදල් මට ලැබුණා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක් තුලින්ම මම අද දවසේ මේ කමිනිලා ඉන්න තත්ත්වයට මාව ගොඩනැගිලා තියෙනවා. මම පොඩි කාලේදී මට ගොඩක් අපහසුතා දැනුණා ඉගෙන ගන්න දේවල් වලදී සහ මගේ ජීවිතේදී මට මේ දේවල් අවම කරගන්න චයිල්ඩ් ෆන්ඩ් ආයතනයෙන් ගොඩාක් ලොකු සහයෝගයක් ලැබුණා. මම හිතන්නේ චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයට සම්බන්ධ වීම මගේ ජීවිතේ මම ලැබපු ලොකුම ජයග්‍රහණය. මොකද පොඩි කාලේ ඉඳලා මේ ව්‍යාපෘති අනුග්‍රාහක දරුවෙක් වෙලා ඉඳලා මේ ආයතනයේම තවත් දරුවන් විශාල ප්‍රමාණයක් එක්ක ඔවුන් වෙනුවෙන් වැඩ කරන්න ලැබීම මම චයිල්ඩ් ෆන්ඩ් ආයතනයේ සේවකයෙක් විදිහට සම්බන්ධ වුණු වෙලාවේදී මම හිතුව දේ තමයි පොඩි කාලේදී මට ලැබුණ නැති දේවල් ටික සේවකයෙක් විදිහට මේ ආයතනයත් එක්ක එකතු වෙලා තවත් ප්‍රදේශයක ජීවත් වෙන දරුවෝ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් මම ඒ නිසා තමයි චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයට සම්බන්ධ වුණේ. ඉතින් මම හිතනවා මගේ රැකියාව ඇතුළේදී මම පොඩි කාලේදී ඉඳලා මම අද දක්වා වෙනකන් මගේ ජීවිතේ ලබාගත්තු අත්දැකීම් ඒ සියලුම දේවල් මේ අලුත් කණ්ඩායමත් එක්ක මේ තරුණ තමයි එක්ක මේ දරුවොත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයට සම්බන්ධ වුණේ.